අයබෝවන් මිත්‍රරුනි මම ඔබට අද විශේෂ කාරණයක් ගැන සඳහන් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අවුරුදු 18ට වඩා වැඩි වයස වැඩි සෑම පුරවැසියෙක්ම ටින් නම්බරය ලබා ගත යුතුයි. ටින් නම්බරය කියන්නේ මොකද්ද? බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ලබා ගත යුතුයි. එතකොට ඒ දැන් අනිවාර්ය කරලා තියෙනවා දේශීය මෑතකදී දේශීය ආදායම් බදු පද්ධතියකින් ආපු සංශෝධනයත් එක්ක. එතකොට මේ ටින් නම්බරය අනිවාර්ය කරන අවස්ථා කිහිපයක් ඒ නව සංශෝධනයේ දක්වලා තිබෙනවා. මගේ මින්පිරි වීඩියෝ එකකින් මම ඒ මොනවද ඒ අවස්ථා කියනවා ඔබට පැහැදිලි කළා. මම අද ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ මින් පෙර ඔබට ටින් නම්බරය ඔබට බලා ගැනීමේ ක්‍රමවේදයක් තිබෙන්නේ නැහැ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නව ක්‍රමවේදයක් ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා. ඔබටම ඔබේ ටින් අංකය ලබා ගත හැකි ආකාරය. එහෙනම් කොහොමද ඔබේ ටින් නම්බරය බලාගන්නේ? ඒ කියන්නේ මිත්‍රරුනි මින් පෙර ඔබට අවස්ථාව තිබුණේ ඔබේ ආධින් කාඩ් නම්බර එක ඉදිරිපත් කළාම ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ වෙබ්සයිට් එකේ අදාළ ස්ථානයට ඔබට දැනගැනීමට අවස්ථාවක් තිබ්බා. ඔබට දැනටමත් ටින් නම්බරයක් තියෙනවා කියන කාරණේ ඔබට දැනගැනීමට අවස්ථාවක් තිබ්බා. ඒකල මිත්‍රයෝනි පසුගියදා දේශීය ආදායම් බදු පනතට ගෙනාපු සංශෝධනයත් එක්ක ටින් නම්බරය අනිවාර්ය කියලා තියෙනවා යම් ගනුදෙනු සඳහා යම් අවස්ථාවන් සඳහා. ඒකම එම සංශෝධනය මගින් හඳුන්වා දීලා තිබෙනවා මේ ටින් නම්බරය කියන එක තවදුරටත් රහස්‍ය දෙයක් නෙමෙයි කියන එක. ටින් නම්බරය තවදුරටත් රහස්‍ය දෙයක් නෙමෙයි. කෙනෙක්ගේ ටින් නම්බරය තවදුරටත් රහස්‍ය කරුණක් විදිහට සැලකීම අවශ්‍ය නැහැ කියන කාරණේ හඳුන්වා දීලා තිබෙනවා නව දේශීය ආදායම් සංශෝධන පනත මගින්. එතකොට ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඕනෑම පුරවැසියෙකුට තමුන්ගේ ටින් නම්බරය තමුන්ටම ලබා ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මම ඔබට පැහැදිලි කරන්නම් කොහොමද ඔබ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබේ ටින් නම්බරය බලා ගන්න ආකාරය. මෙතන ප්‍රථමයෙන්ම මම මේ පෙන්නලා තියෙන විදිහට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට පිවිසෙන්න. ප්‍රථමයෙන් ඔබ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට පිවිසිලා ඔබ එහි තිබෙන මෙන්න මේ මෙනුව. ඒ කියන්නේ ඊ-සේවාවන් වෙත පිවිසීම කියන ස්ථානය ඔබ ක්ලික් කරන්න. එතකොට ඔබ එම ස්ථානය ක්ලික් කරාම ඔබට ලැබෙනවා ලියාපදිංචි කිරීමේ සත්‍යතාවය තහවුරු කිරීම කියන ඡේදයක් එක්ක new කියලා new නැත්නම් නව හඳුන්වා දීම කියලා රතු පාටින් එතන පෙන්නනවා. එතකොට ඒ කියන්නේ ලියාපදිංචි කිරීමේ සත්‍යතාවය තහවුරු කිරීම කියන ඒ ස්ථානය ඔබ ක්ලික් කරන්න. ඔබ එතන එමේ ස්ථානය ක්ලික් කරාම ඔබට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ මෙනුවක්. එතකොට එම මෙනුවේ තිබෙන්නේ verify IRD information කියලා. එතකොට එතන තියෙනවා ස්ථාන දෙකක්. එකක් verify registration අනික verify certificate කියන එක. එම ස්ථානයේ තියෙන verify certificate කියන ඒ බටනය නැත්නම් ඒ බොත්තම එතන ඔබ ක්ලික් කරන්න. එතකොට විතරනේ මේ ස්ථානය ක්ලික් කරාම ඔබට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ මෙනුවක් ලැබෙනවා. එතකොට මේ මෙනුවේ ඔබ තෝරා ගන්න ඕනේ ඔබ ඇතුළත් කරන්නේ ඔබගේ හැඳුනුම්පත් අංකයේද එහෙම නැත්නම් પાස්පෝර්ට් අංකයේද නැත්නම් වෙන යමක්ද කියන එක එතන ඒ drop down menu එකේ තිබෙනවා. එතකොට මේ drop down menu එක ඔබ ක්ලික් කරාම ඔබ select කරන්න NIC කියන එක. එතකොට NIC කියන එක ක්ලික් කරලා ඔබ දකුණු පැත්තේ තියෙන ඒ කොටුවේ ඔබගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ඔබේ හැඳුනුම්පත් අංකය නිවැරදිව ඇතුළත් කරන්න. ඒකම ඔබට මෙහි දක්වලා තියෙන ඔප්ෂන් දෙකක්. ඔබගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ඊමේල් නම්බර් එක ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මෙතින්දී ඔබ එක් වර්ණයක් තෝරා ගන්න. ඔබට පුළුවන් මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න. මම හිතුවා වඩා ලේසි මොබයිල් නම්බර් හැම කෙනා පාවිච්චි කරන නිසා ඔබගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න. එහෙම නැත්නම් ඔබගේ ඊමේල් ලිපිය ඇතුළත් කරන්න අදාළ කොටුවේ. ඇතුළත් කළා
මේ පැත්තෙන් තිබෙන මේ send OTP කියන බටනේ ක්ලික් කරන්න. අන්නේ බටනේ ක්ලික් කරන්න. එතකොට මිත්‍රනේ එම බටනේ ක්ලික් කරාම මෙන්න මේ ආකාරයේ මැසේජ් එකක් මොකද ඔබ ඉදිරිපත් කරලා තියෙන ඔබගේ මොබයිල් නම්බර එක. එතකොට මෙන්න මේ ආකාරයේ මැසේජ් එකක් ඔබගේ ජංගම දුරකථන ලැබෙනවා. ඒ කියන්නේ OTP අංකයක් සහිත මැසේජ් එකක් ඔබගේ ජංගම දුරකථන ලැබෙනවා. එතකොට මෙන්න මේ OTP අංකය මේ OTP අංකය ඇතුළත් කර යුතු ස්ථානයේ ඇතුළත් කරලා මෙහි තිබෙන search button එක ක්ලික් කරන්න. එතකොට search button එක ක්ලික් කරාම ඔබගේ TIN number එක නැත්නම් tax identification number එක මෙන්න මේ ආකාරයෙන් ඔබට දිස් වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඔබගේ TIN number එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ඒ අදාළ ඔබ දැන් ID card number එක ඉදිරිපත් කර ඒ කොටුවට යටින් ඔබගේ TIN number එක දිස් වෙනවා. ඉතින් ඔබට මේ එක්කෝ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න පුළුවන්. ඒක ලබාගෙන ඔබ සුරක්ෂිතව තියාගන්න. එතකොට ඔබේ TIN number එක. එතකොට ඔබට යම්කිසි අවස්ථාවකදී යම්කිසි කාරණයකදී ඔබගේ TIN number ඔබට හදිසියෙ ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙන හදිසියෙ බලා ගන්න අවස්ථාවක් තිබෙනවා නම් මේ විදිහට ඔබගේ TIN number ඔබට බලාගත හැකියි. එතකොට නමුත් මේක TIN certificate එක නෙමෙයි TIN certificate එක ලබා ගැනීමට නම් අර කලින් විස්තර කරලා තියෙන විදිහට එක්කෝ ඊමේල් මගින් එහෙම නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෝ ගිහිල්ලා ඔබට TIN certificate එක ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ වඩා හොඳයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ TIN certificate එකම මේකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට මේ සිස්ටම් එක තවදුරටත් වැඩි දියුණු කරා නම් මම හිතන්නේ ඒක වඩාත් පහසු වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කස්ටමර්ස්ලා සඳහා. මොකද නැත්තම් මේව TIN number එක ලබා ගැනීම සඳහා බදු ගෙවන්න නැත්නම් ඒ අවශ්‍යතාවය තියෙන පුද්ගලයන් දේශීය ආදායම් බදු කාර්යාලයකට යා යුතුයි. ඇත්තට එහෙම අවශ්‍ය නැහැ. තාක්ෂණය මෙච්චරම් දියුණු ලෝකේ මම හිතන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තියෙනවා ඒ තමුන්ගේ ගනුදෙනුකරුවන්ට තවදුරටත් අවශ්‍ය පහසුකම් සැපයීම මගින් තමුන්ගේ සේවාව වඩාත් කාර්යක්ෂම කරගන්න. ඉතින් මම ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ වගේ නිලධාරීන්ගෙන් ඔබ මෙම ඩෙවලොප්මන්ට් එක කළා වගේම ඒ කියන්නේ ඔබගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා TIN number එක ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නාseම එම TIN certificate එක ඔබගේ ගනුදෙනුකරුවන්ට ඔබගේ වෙබ්සයිට් එක තුලින් බාගත හැකි විදිහට නැත්නම් ඩවුන්ලෝඩ් කරගත හැකි විදිහට ඔබගේ පද්ධතිය තවදුරටත් වැඩි කරන්න කියලා මම ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. මම හිතන්නේ අද තියෙන තාක්ෂණය අනුව ඔබට එය කළ හැකි අනිවාර්යයෙන්ම. ඉතින් මිත්‍රෝනි දැන් එහෙමනම් මෙන්න මේ ආකාරයෙන් ඔබගේ TIN number ඔබටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ගිහලා බලා ගැනීමට දැන් අවස්ථාව තිබෙනවා. ඉතින් මිත්‍රෝනි මේ වගේ වීඩියෝ එකක් හමු වෙන තෙක් ආයුබෝවන් සුබ දවසක්.